ස්වාමීන් වහන්සේ මේ සෑයේ හැදුවට පස්සේ මේ සෑයේ එළියේ අර පිළිමයක් වහන්සේ නමක් තියෙන කෙලින්ම එළියේ සිරිපා සටහනක් තියලා තියෙනවා. ඒ කාලේ වඳින මිනිස්සු 16 පොලක වඳිනවර ප්‍රතිමා 16ට. අන්නේ සිරිපා තමයි දැන් මළුවේ තැන් තැන් වලට ගිහලා මිනිස්සු පාගන්නේ. දන්නේ නැතුව. සෑයේ මැද නිල් මාණික්‍ය වලින් කරපු 18 රියන් බෝධින් වහන්සේ වැඩ ඉන්නවා. බෝධින් වහන්සේගේ වටේ පිළිම 16ක් වැඩ ඉන්නවා. ඒ පිළිම 16ට වන්දනා කරන්න තමයි මේ සෑයේ 16 පොලක සිරිපා සටහන්. ඊට පස්සේ ඒ සිරිපා සටහන් පස්සේ මළුව හදනකොට වෙනස් වුණා. දැන් එක තැනක ඒව නැහැ. දැන් මිනිස්සු සෑය ළඟ තියෙන සිරිපා සටහන් එකක් දෙකක් වගේ තියෙනවා. මිනිස්සු ඒක දන්නේ නැතුව ඒක පාගල සෑය දිහා බලනවා. කවුරු හරි මොනවා හරි කියන්නේ නැති. මේ මිනිස්සු අගෞරවයට හෝ හිතුවක්කාරකමට කරන එකක් නෙවෙයි. ඔය කවුරු හරි කියන්නේ නැති ඒ සිරිපතුල උඩ උඹලගේ පාතිය පල්ලා කියලා. එහෙම නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ පා වඳිනවා කියලා හිතාගෙන තමයි දන ගහලා සිරිපතුලේ නල්ල තියන්නේ. එතකොට ඒ කාලේ මිනිස්සු වැඳලා තියෙන්නේ වාහල්කඩ 4 වඳිනවා. ඊට පස්සේ වාහල්කඩ 4 3 තැනක වඳිනවා. දැන් ඒක වෙන්නේ මෙහෙමනේ. වාහල්කඩ තමයි 4 දිශාව. 4 අනු දිශාව වෙන්නේ හරියටම වාහල්කඩ දෙකක් අතර මැද. එතකොට මේ මැද මේ වාහල්කඩ දෙකක් අතර මැද වඳිනකොට 8 දිශාව වඳිනවා. ඊට පස්සේ අන්න ඒ වාහල්කඩයයි මැදයි අතර වඳිනවා. එතකොට මේ මැදයි අනිත් වාහල්කඩයයි මැද වඳිනවා. එතකොට එහෙම ගත්තම වාහල්කඩ දෙකක් අතර ස්ථාන 3ක වඳිනවා. එතකොට ඒ විදිහට ස්ථාන 3 ගානේ එතකොට 3 වාහල්කඩ දෙකක් අතර ස්ථාන 3ක් වඳිනවා. එතකොට 3 වරක් 4 12යි. ඊට පස්සේ වාහල්කඩ 4 තියෙන ස්ථානවල වඳිනවා 12යි 4යි 16යි. ඒ ස්ථාන 16 වැදලා තියෙන්නේ මේ සෑ රජුන්ගේ ඇතුලේ මාණික්යෙන් කරපු ප්‍රතිමා වහන්සේලා 16 නමක් වැඩ ඉන්න නිසා කියනවා. අන්න අසද්දෘසයි කියනවා. එතකොට මේ වන්දනාව අපිට කරගන්න බැරි වෙලා. අදින් පස්සේ වාසනාව ලැබෙනවා. කලබලයක් නැතුව. දැන් අපි පුරුදු වෙලා තියෙන වටේට රවුමක් ගිහිල්ලා කලබලයින පුදුම කලබලයක් අපිට තියෙන යන්න